පුංචි දුවේ පුතේ සරෝජා ටීචර් YouTube channel එකට දූල පුතාලා සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා. පුංචි දූල පුතාලට අද ටීචර් ගෙනෙන රචනාවේ මාතෘකාව තමයි මගේ ආදර අම්මා. පුංචි දූල පුතාලගේ අම්මා ගැන නිවැරදි උක්ත ආඛ්‍යාතේ භාවිතා කරමින් ලස්සන රචනාවක් ලියන්න දැන් අපි ලෑස්ති වෙමු. හොඳයි පුංචි දුවේ පුතේ අපි මුලින්ම අම්මා ගැන තොරතුරු ටිකක් කතා කරලා එමු. පුතාලගේ අම්මා ගැන තොරතුරු කතා කරනකොට ගොඩාක් දේවල් තියෙනවා අපිට අම්මා ගැන කතා කරන්න. අපේ අම්මා, පුතාගේ අම්මා, පුතාව දස මාසයක් කුසේ තියාගෙන දුක් විඳලා පුංචි පුතාව මෙලවට බිහි කරලා පුතාගේ කැතකුණු අතගාලා කිරි පොවලා කෑම කවලා පුතාව ලොකු මහත් කරනවා. ඒ වගේම කිසිම ප්‍රශ්නයක් ලෙඩක් දුකක් කරදරයක් ඇති නොවන විදිහට පුංචි දූල පුතාලව පුතාලගේ අම්මා ආදරයෙන් බලා ගන්නවා. ඒ වගේම පුතේ අපිට හොඳ නරක කියා දෙමින් අපේ අධ්‍යාපන කටයුතු වලට නිරතුරුවම සොයා බලමින් උදව් කරන්නේ පුතාලගේ අම්මා. ඒ වගේම පුංචි දුවේ පුතේ පුතාලගේ සෑම කටයුත්තකදීම ළඟින්ම හොඳම යාළුවෙක් වගේ හැම මොහොතකම පුතාලගේ ළඟින්ම ඉන්නේ පුතාගේ අම්මා නේද? පුතාලා දන්නවා පුතාලගේ අම්මා දස මාසයක් පුතාලව කුස තුල තියාගෙන මෙලවට බිහි කරලා කිරි පොවලා ඇති දැඩි කරලා කවලා පොවලා කැතකුණු අත ගාලා අපිව ඉතාම ආදරයෙන් රැක බලා ගන්නවා. ඒ වගේම පුංචි දුවේ පුතේ අපිට දුකක් කරදරයක් අසනීපයක් වුණ හැම මොහොතකම අපේ අම්මා අපි ළඟ ඉන්නවා. ඒ වගේම පුංචි දුවේ පුතේ අම්මා ලස්සන සුරංගනා කතා කවි ගීත කියලා දෙනවා. එහෙනම් පුංචි දුවේ පුතේ අපි ලස්සන වැකි කීපයක් ලියමු. හොඳට බලන්න පුංචි දුවේ පුතේ මා මෙලවට බිහි කළේ මගේ ආදර අම්මාය. මා මෙලවට බිහි කළේ මගේ ආදර අම්මාය. ඈ ලේ කිරි කර පොවා මා ආදරයෙන් නැති දැඩි කළාය. ඈ ලේ කිරි කර පොවා මා ආදරයෙන් නැති දැඩි කළාය. නිරතුරුවම මා පිළිබඳ සොයා බලා ඈ රසවත් ආහාර පාන දුන්නාය. නිරතුරුවම මා පිළිබඳ සොයා බලා ඈ රසවත් ආහාර පාන දුන්නාය. ඒ වගේම පුතේ මගේ ඉගෙනීමේ පිළිබඳ ඈ නිරතුරු වෙහෙස වූවාය. මගේ ඉගෙනීම පිළිබඳ ඈ නිරතුරු වෙහෙස වූවාය. මා යහපත් මනුස්සයෙකු වනු දැකීම ඇයගේ එකම පැතුම බව මම දනිමි. මා යහපත් මනුස්සයෙකු වනු දැකීම ඇයගේ එකම පැතුම බව මම දනිමි. හොඳයි පුංචි දුවේ පුතේ සරෝජා ටීචර් නැවතත් මෙවැනිම රචනාවකින් හමු වෙනතුරු පුතාලා සියලු දෙනාටම සුබ දවසක් ආයුබෝවන්.